ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 10 වෙනි තරඟෙන් බටහිර ඉන්දිය කොදු මාස්ටර්ස් කණ්ඩායම පරදා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා. වැඩඩොරාහිදී පැවති තරඟේ කාසිවාසී දුන කොදවුවන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීවන පිටිට පිච්ච ශ්‍රී ලංකා මාස්ටර්ස් බිල නියමිත පන්දුවර 20 අවසානයේ කල්ලු 9ක් දැවි ලකුණු 173ක් ලබා ගත්තා. අසේල ගුණරත්න පන්දු 45කින් ලකුණු 64ක් ලබා ගත්තේ 6 පාර 2ක් 4 පාර 7ක් සමගින්. නායක කුමාර සංගක්කාර ලකුණු 47යි. පන්දු 42කින් වාර්තා වූ ඔහුගේ හිමිම 4 පාර 6කින් මරණවත් වුණා. පන්දු එීමේදී ඇෂ්ලි නර්ස් ලකුණු 23කට කල්ලු 3ක් දවාගත් අතර ටිනෝ බෙස්ට් කල්ලු 2ක් බෙද හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදවුවන්ට කල්ලු 5ක් දැවි ලබාගත හැකිවේ ලකුණු 152ක් පමණයි. ඩෙවෙන් නිස්මිත් ලකුණු 49ක් ඩෙන්ඩල් සිමන්ස් ලකුණු 37ක් නොදවී රැස් කරා. පන්දු එීමේදී ඉසිරු උදාන ලකුණු 15කට කල්ලු 2ක් ලබා ගත්තා. ඊයේ පැවති ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදු මාස්ටර්ස් කණ්ඩායම අතර තරගෙන් පසුව කුමාර සංගක්කාර සිදු කළ යම්කිසි ක්‍රියාවක් නිසා මේ වෙද්දී මුළු ලෝකෙම අවධානය සංගා කෙරෙහි යොමු වෙලා තියෙනවා. ඊයේ තරගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකින් රැඳී සිටි අන්තයේ තැන බිම දමා තිබූ හිස් වතුර බෝතල් සංගක්කාර විසින් පවිත්‍ර කරන වීඩියෝවක් මේ වෙද්දී සෑහෙන වයර් වෙමින් පවතිනවා. එහිදී පෙනී යන්නේ සංගා ග්‍රවුන්ඩ් ස්ටාෆ් බෝයි කෙනෙකුට උදව් කරන ආකාරයයි. ලෝ පිළිගත් ශේෂ්ඨ සොපිරි පිතිකාරකු වුණත් මෙයින් පෙන්නුම් කරන්නේ සංඝා තුළ පවතින විනය හා නිහතමානීකමයි. එම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ඉන්දිය ක්‍රීඩකයන් හා ඉන්දිය ප්‍රේක්ෂකයින් සංඝාට ප්‍රශංසා කර තිබෙනවා.